මෙන්න මේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් වගේ වීඩියෝ එකක් දාගන්නේ කොහොමද කියලා ඔයාලා දැනගෙන හිටියද? ඔයා වීඩියෝ එකක් හදනවනම් අනිවාර්යෙන් ඒකට යූස් කරන සවුන්ඩ් ඉෆෙක්ට්ස් ගැන ගොඩක් හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොකද සවුන්ඩ් ඉෆෙක්ට්ස් වගේ වීඩියෝ එකේ ක්වොලිටි එකට ගොඩක් ලොකු ඉෆෙක්ට් එකක් කරනවා. හරි ඉතින් වැඩි වෙලා ගන්නද අපි යමු ටියුටෝරියල් එකට. සවුන්ඩ් ඉෆෙක්ට්ස් හරියට සිලෙක්ට් කරගන්න ක්‍රම දෙකක් මම ඔයාලට කියලා දෙනවා. මම නම් පර්සනලි සෙකන්ඩ් මෙතඩ් එක තමයි වැඩිම යූස් කරන්නේ. පළවෙනි විදිහ තමයි අපිට පුළුවන් YouTube එකට ගිහලා සවුන්ඩ් ඉෆෙක්ට්ස් සර්ච් කරගන්න. ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව ඔයාට ඕන කරන ටයිප් එක අනුව අපිට SFX ඒ කියන්නේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් සර්ච් කරගන්න පුළුවන්. මේ වීඩියෝස් ඔයාට YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ පොඩ්ඩක් කරදරයි. ඒ නිසා අපි බලමු අපේ සෙකන්ඩ් මෙතඩ් එක. ඒ තමයි සුපුරුදු විදිහට අපේ CapCut app එක. ඉතින් මෙන්න මේ විදිහට අපේ ප්‍රොජෙක්ට් ෆයිල් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ ඔඩියෝ ලේක එකපාරක් ටැප් කරන්න. ඊට පස්සේ මේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් සෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් සවුන්ඩ් ඉෆෙක්ට්ස් මේකේ ලබා දීලා තියෙනවා. ටියුටෝරියල් එක බලද්දී ඔයාලට හිතුන දේ මම කියන්නද? මේ හැමදේම හොඳයි. හැබැයි CapCut එක යූස් කරන්න බෑ. හැමදේම ප්‍රෝ වෙලා කියලා නේද? ඒකටත් මම සොලියුෂන් එකක් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මේ වීඩියෝ එක බලන්න නම් මාව අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. දැම්ම කියලා ෆලෝ කරගන්න. මෙන්න මේ උඩින් තියෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස් කැටගරි වලනුත් ඔයාලට ලේසියෙන්ම ඔයාලට ඕන කරන සවුන්ඩ් ඉෆෙක්ට්ස් එක සිලෙක්ට් කරගැනීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ සර්ච් සෙක්ෂන් එකේ ඔයාලට ඕන කරන සවුන්ඩ් ඉෆෙක්ට් එක ඔයාලට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බොහොම ලේසියෙන් ඒ සවුන්ඩ් ඉෆෙක්ට් එක සර්ච් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට ග්ලාස් එකක් බින්දෙන සද්දයක් ඕන නම් ග්ලාස් කියලා සර්ච් කරගන්න. එහෙම නැත්නම් hina වෙන සද්දයක් ඕන නම් happy එහෙම නැත්නම් smile කියලා ඒ විදිහට සර්ච් කරගන්න. බොහොම ලේසියෙන් ඒක ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. හරි. ඉතින් දැන් බලමු අපි මේ සිලෙක්ට් කරගත් සවුන්ඩ් ඉෆෙක්ට් එක අපේ ටයිම්ලයින් එකට කොහොමද ඇඩ් කරගන්න කියලා. අදාළ සවුන්ඩ් ඉෆෙක්ට් එකට ඉස්සරහින් තියෙන මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට කෙලින්ම මේක ටයිම්ලයින් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ සවුන්ඩ් ලේක අපිට ඕන තැනකට මූව් කරගන්න drag and drop කරගැනීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ content creation, video editing, video graphic ගැන දැනගන්න ඕන නම් මාව follow කරලා තියාගන්න. ඒ වගේම මගේ day in life channel එකකුත් තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. ඉතින් ජය වේවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.